හායි යාළුවනේ මං අද ඔයාට මේ වීඩියෝ එකකින් ගෙනල්ලා ලබන්නේ අවුරුද්දට එක පාරක් පමණක් හදන සබරගමුවේ පළාතේ පමණක් හදන හත්මාළුව හදා ගන්න හැටි ඔයාට කියා දෙන්න. ඒ වගේම මේ හත්මාළුවට යොදා ගන්නා විශේෂිත වර්ග 7ක් තියෙනවා. ඒ 7 ඔයාලට දැන් මේ වීඩියෝ එකෙන් පෙන්වන්නයි යන්නේ. එවනම් බලමු. ඒ වගේම හත්මාළුව හදන අය යටින් කමෙන්ට් එකකුත් දාගන්න. මේ හත්මාළුවට යොදා ගන්නවා පළමුවෙන්ම පළවෙනි වර්ගය තමයි පොස්සට හත්මාළුවට යොදා ගන්නවා. ඊගාවට යොදා ගන්නවා දෙවෙනි වර්ගය තමයි මෑකර මේ හත්මාළුවට යොදා. තුන්වෙනි වර්ගය තමයි කෙසෙල් යොදා ගන්නවා. හතරවෙනි වර්ගය තමයි වම්බටු මේකට යොදා ගන්නවා. ඒ වගේම විශේෂිත වර්ග අනවතක් බෙහෙත් වර්ග යොදා ගන්නවා. ඒ තමයි කොටසිමුල පොළ. මේ කොටසිමුල මේවා කැලෙන් තමයි හොයාගන්න තියෙන්නේ. මේක බෙහෙත් වර්ග. ඊගාව වර්ගය තමයි කටුදළු. මේක කැලෙන් තමයි හොයාගන්නේ. මේක බෙහෙත් වර්ග. මේ ඊගාව වර්ගය බලන්න. අනිත් වර්ගය තමයි කජු. මේ වර්ග 6 සමග එකතු කළාම පට්ට රසයක් එන්නේ. ඔයලාගේ ගෙදර හත්මාළුව හදනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයලා හදලා බලන්න පට්ට රසයි. ඒ වගේම ඔයලාට සුබ අලුත් අවුරුද්දක් වේවා.